මිථුන ලග්නය මිථුන ලග්න හිමි ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කළොත් විශේෂයෙන්ම ඔබේ රැකියා ස්ථානාධිපති ලග්නගතව දිග්බලව ගමන් කරමින් සිටිනවා. ඒ වගේම ලග්නයේ සිට පස්වැන්න දකිමින් ඔබට බුද්ධිමත් තීන්දුව తీරන ගැනීම සඳහා ඔබව පොළඹවමින් භාග්‍යස්ථානයේ දකිමින් එහි ගමන් කරන රාහු ග්‍රහයාගෙන් ඔබට එල්ල වෙන්නට පුළුවන් යම් ආකාරයක පීඩාකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඒ තත්ත්ව පාලනය කිරීමක් සිදු කරලා තියෙනවා. ඒ වගේම පුණ්‍ය ස්ථානාධිපති වශයෙන් ශනි ග්‍රහයා ඔබේ වෘත්තීය ස්ථානයේ වන දහවන භාවය තුල ගමන් කරනවා. මේ කරුණු කාරණා සමග ඔබට රැකියාව සම්බන්ධ මෙතෙක් පැවති ගැටලුකාරී අර්බුදකාරී තත්ත්ව මගහැරලා තිබෙනවා. විශේෂයෙන් මිථුන ලග්න හිමි ඔබට පසුගිය කාලවකවානුව වල ඇති වුණා වූ රැකියාමය ගැටලු ප්‍රශ්න, රැකියා බිඳවැටීම්, රැකියා අහිමිවීම, රැකියා ස්ථානයේ තුල අධිපතීන් සමග ඇති වුණු ගැටලුකාරී තත්ත්ව මගහැරීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව ඔබට හොඳ තීන්දුව తీරන බුද්ධිමත් තීන්දුව తీරන මත දුරදිග බලා දීර්ඝකාලීන රැකියාවක් වෙත යොමු වෙන්නට හැකි වාතාවරණයක් නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම වුණත් තවදුරටත් සති දෙකක කාලයක් ඔබේ රැකියාව තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙන්නත් පුළුවන්, ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නත් පුළුවන්. ඒ තත්ත්ව මාසයේ මුල් සති දෙකෙන් පස්සේ කාලයේදී මගහැරලා ඔබට ඉතාම බුද්ධිමත් රැකියාව සම්බන්ධ කටයුතු තීන්දුව తీරන ගන්නට ඉහළ නිලධාරීන් රැකියා ස්ථානාධිපතීන් සමග ගෞරවයෙන් කටයුතු කරන්නට හැකි වාතාවරණයක් ඔබට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ කාලෙත් ඔබ හැකිතාක් නම්‍යශීලීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ අනුව කටයුතු කළොත් මාසයේ දෙවන අර්ධයෙන් පසු ඔබට රැකියාව සම්බන්ධ යහපත් තත්ත්වයක් නිර්මාණය කරගන්නට හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති ග්‍රහයා ලග්නගත වෙමින් ස්වක්ෂේත්‍ර බලයකින් ගමන් කරමින් ඔබේ පස්වැන්න සහ භාග්‍යස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඒ වගේම රාජ්‍යකාරක රවි ග්‍රහයා ලග්නගත වෙමින් පස්වන භාවයේ සහ භාග්‍යස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඒ වගේම ඔබේ ලග්න භාවයේ සිට රාජ්‍යකාරක රවි ග්‍රහයා ඔබේ රැකියා ස්ථානයේ දකින්නට නියමිතයි මාසයේ දෙවන අර්ධයේ සිට. ඒ අනුව එහිදී ඔබට රැකියාව සම්බන්ධ වගකීම් වැඩි වෙන්න පුළුවන්, කාර්ය බහුල වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඔබේ රැකියාවේ කාර්ය බහුලතාවය සමගම මාසයේ දෙවන අර්ධයේ සිට ඉදිරියට රැකියාවේ සුබ ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට ඉඩ ප්‍රස්තාව වාසනාව උදා වෙලා තිබෙනවා. බුද්ධිමත් තීන්දුව తీරන මතින් හොඳ රැකියාමය අවස්ථාවක් සඳහා යොමු වෙන්නට ඔබට භාග්‍ය වාසනාව උදා වෙලා තිබෙනවා. ඔබට පසුගිය කාලයේ පුරාවටම ඇති වුණු රැකියා ගැටලු ප්‍රශ්න විසඳා ගන්නට හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම තමයි රැකියා අහිමිව සිටින මිථුන ලග්න හිමි ඔබටත් නව රැකී ආරක්ෂා සඳහා ඉල්ලුම් පත්‍ර යොමු කරන්නට, සම්මුඛ පරීක්ෂණ යොමු වෙන්නට විශේෂයෙන් මාසයේ දෙවනාර්ධයේ වඩාත් යහපත් වන නිසා ඒ කාලේ ඔබ ඒ සඳහා ප්‍රයෝජනයට ගන්න කියන එක මතක් කරනවා. ඔබේ නව රැකියා සිහින බලාපොරොත්තු ඉටු කරගන්නට ඔබට හැකියාව වාසනාව ලැබී තිබෙන බව මතක් කරන්නට අවශ්‍යයි. විදේශගතව කටයුතු කරන මිථුන ලග්න හිමි ඔබටත් ඔබගේ කටයුතු සම්බන්ධයෙන් බාධා කරදර මතුවලා තිබෙනවා නම් ඒ තත්ත්වත් මාසයේ දෙවන අර්ධයේ සිට යහපත් අතටපත් වේවි. රැකියාව සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් මාසයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් මාසයේ ගෙවනවා සමගම ඔබගේ විදේශ සම්බන්ධ කතා කරන ස්ථානයේ අධිපති ග්‍රහයා එහි බලවත් වීමත් සමග යහපත් තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම භාග්‍යස්ථානයේ තුල රාහු ග්‍රහයා ගමන් කරමින් ඔබේ විදේශ කටයුතු විදේශ ගමන් බිමන් සාර්ථක කර දීමකුත් සිද්ධ කරලා දීලා තියෙනවා. ඔබේ විදේශ රැකියා සිහින බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට විශේෂයෙන්ම වෙනත් රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කරගන්නටත් මාසයේ දෙවන අර්ධයේ සිට ඉදිරියට ඔබට වඩාත් යහපත් ග්‍රහචාරයක් පවතින බව මතක් කරන්නට අවශ්‍යයි. ඊළඟට ඔබගේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් කතා කළොත් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ අධිපතියා වශයෙන් ගුරු ග්‍රහයා ලග්නගත වෙමින් ව්‍යාපාරික ස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඒ වගේම වික්‍රම ස්ථානයේ සුබ රාශිගත වීමක් සිද්ධ කරමින් සුබ භාවගත වීමක් සිද්ධ කරමින් කේතු ග්‍රහයා වික්‍රම ස්ථානයේ සිට ඔබේ රැකියා ස්ථානයේ දකිනවා. ඒ වගේම සෙනසුරු ග්‍රහයාගේ දෘෂ්ටියත් ඔබේ රැකියා ස්ථානයට එල්ල වෙනවා. මාසයේ දෙවන අර්ධයට පැමිණෙනවා සමගම රාජ්‍යකාරක රවි ග්‍රහයා ඔබේ ලග්නගත වෙමින් ව්‍යාපාරික ස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඒ වගේම ආස්ථානයේ ගමන් කරන ඔබගේ ව්‍යය ස්ථානාධිපති වශයෙන්ුත් සිකුරු ග්‍රහයා
ස්ථානයේ ගමන් කරමින් ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ දකිමින් ගමන් කරන මාසයේ පුරාවටම ඒ වගේම ඔබගේ ලග්නාධිපති වශයෙන් මාසයේ මුල් සතියෙන් පසු ලග්නයට පැමිණෙමින් ලග්නයේ බලවත් වෙමින් ඔබේ ව්‍යාපාරික ස්ථානයේ දකිමින් ගමන් කරනවා. ඉතින් මේ කාලයේදී ඔබට රැකියාව ඔබගේ ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යම් ව්‍යාකූලතා ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්, මතභේද ඇති වෙන්නට පුළුවන්. කොහොම වුණත් ඔබගේ උනන්දු උවමනාව මත විශේෂයෙන් ඔබේ ලග්නාධිපතිගේ බලවත් වීම සහ ලග්නාධිපති ලග්නයේ බලවත් වෙමින් හත්වැන්න දකිමින් ගමන් කරන මාසයේ අවසන් සති 3ක කාලය ඊටාම යහපත් ආකාරයට ඔබේ ව්‍යාපාරික කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ ව්‍යාපාරික ස්ථානාධිපති ග්‍රහයා ව්‍යාපාරික ස්ථානය වන ධනු රාශිය තමන්ගේ මූල ත්‍රිකෝණ රාශිය දකිමින් තමයි මාසයේ පුරාවටම ලග්නේ ගමන් කරන්නේ. එහිදී භාග්‍යස්ථානයේ දකිමින් ඔබේ පස්වැන්න දකිමින් ඔබට ව්‍යාපාරික කටයුතු තීන්දුව తీරණ ගැනීමේදී හොඳ බුද්ධිමත් බව, දක්ෂතාවයේ හැකියාව නිර්මාණය කළ දීලා තිනවා, වාසනාව උදා කරලා දීලා තිනවා. ඔබට ඒ අනුව ඇති වෙන්නට පුළුවන් බොහෝ ගැටලුකාරී අර්බුදකාරී තත්ත්ව අවබෝධ කොටගෙන ඔබගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්නට ඉඩකඩ වාසනාව නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම ඔබේ උනන්දු උවමනාව මත ඔබට පුළුවන් තවදුරටත් ඔබේ ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගන්න, නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන සිටින ඔබටත් මාසයේ ඉදිරියට යනවා සමගම නව ව්‍යාපාරික කටයුතු ඔබේ සාර්ථක වේවි. ඔබේ sannivedanයේදී ඔබ දෙවන අර්ධයේදී හැකියතාක් කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විශේෂයෙන්ම රාජකාරක රවි ග්‍රහයා ලග්නගත වෙමින් හත්වන භාවයේ දකින කාලය තුලදී ඔබ ඔබේ හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදී හැකියතාක් සංයමයකින් යුතුව කටයුතු කරන්න. මුල් සතියේදී ඔබේ වචනේ හැකියතාක් පාලනය කරගන්න. දෙවන මුල් සතියෙන් පසු කාලයේදීත් ඔබ කලබලකාරී නොවි, ඉක්මන්කාරී නොවි හැකියතාක් සංයමයකින් යුතුව ඔබේ ව්‍යාපාරය තුළ නිරත වෙන්නට ඕනේ. කොහොම වුණත් මේ ඇති වෙන්නට පුළුවන් අඩුපාඩු, ගැටලු, බාධාකාරී තත්ත්ව සමනය කරගන්නට ඔබට යහපත් බලපෑමක්, යහපත් දෘෂ්ටියක් එල්ල කරමින් ගුරු ග්‍රහයා ඔබේ හත්වැන්න දකිමින්, පස්වැන්න දකිමින්, භාග්‍යස්ථානයේ දකිමින් ලග්නේ දිග්බල වෙමින් ගමන් කරනවා. ගුරු ග්‍රහයා කියන්නේ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ අධිපති ග්‍රහයා. ඉතින් ඔබට ඔබේ ව්‍යාපාරික කටයුතු තුළ මෙතෙක් පැවති බාධා, කරදර, ගැටලු, පාඩු පීඩා මගහරවාගෙන කටයුතු කරන්නට හැකියාව වාසනාව නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබ කරගෙන යන ව්‍යාපාරික කටයුතු බුද්ධිමත්ව කළමනාකරණය කරගැනීමෙන් සැලසුම් සහගතව මේ කරුණු කෙරෙහි අවබෝධය යොමු කරමින් කටයුතු කරන්න, අනවශ්‍ය ආයෝජන කෙරෙහි යොමු නොවි බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබ කරන ආයෝජන ඊටාම පරීක්ෂාවකින් යුතුව සිදු කරන්නට කියන එකත් මතක් කර සිටිනවා. ඒ වගේම තමයි මිථුන ලග්න හිමි ඔබට ඔබගේ මූල්‍ය කටයුතු ගැන කතා කළොත් මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් ඔබට දැඩි වියදම්කාරී ස්වභාවයක් පවතින්නට ඇති. මෙතෙක් ඔබට ඔබ හම්බ කරන ධනය, ඔබ උපයා ගන්න ධනය පවත්වාගෙන යන්නට නොහැකියාව, අනවශ්‍ය වියදම්, ඔබේ පවුලේ උදවිය වෙනුවෙන් ඔබට අනවශ්‍ය වියදම් යෙදෙන්නට ඇති. එවැනි වියදම්කාරී තත්ත්ව මගහැරිලා මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී ඔබේ ඉතුරුම් ධනයේ, තැන්පතු ධනයේ තරමක් ඉහළට නංවා ගන්නට හැකියාව වාසනාව ඔබට නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ අනවශ්‍ය ආයෝජන වෙත යොමු වෙන්නේ නැතුව ඊටාම බුද්ධිමත් තීන්දුව తీරන තුළින් ඔබ ගන්නා තීන්දුව తీරන කොයි තරමකට බුද්ධිමත් වෙනවද, පරීක්ෂාකාරී වෙනවද ආයෝජන සඳහා. ඒ ආකාරයේ ඔබේ බුද්ධිමත් බව, පරීක්ෂාකාරී බව මත ඔබේ ධනය ඉදිරියට පවත්වාගෙන යන්නට ඔබට හැකියාව වාසනාව ලැබේවි. ඒ නිසා හැකියතාක් කල්පනාකාරීව බුද්ධිමත්ව ඔබේ ධනය ආරක්ෂා කරගන්නට ඔබ බුද්ධිමත් විය යුතුයි. පසුගිය කාලයට සාපේක්ෂව ජූනි මාසයේ මුල් සතියෙන් පසු ඔබේ මෙතෙක් පැවති වියදම්කාරී තත්ත්ව මගහැරිලා යහපත් තත්ත්වයක් උදා වෙන්නට නියමිතයි. ඒ තත්ත්වය වර්ධනය කරගන්නට නම් ඔබ ඊටාම බුද්ධිමත්ව කල්පනාවෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. මාසයේ ඉදිරියට ගෙවෙනවා සමගම ඔබට ඔබේ වියදම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ඇති වෙන්න ග්‍රහ රටාවක් පවතිනවා. ඒ අනුව ඔබේ තුරුන් තැන්පතු ධනය, බැංකු ශේෂය, ඔබේ වටිනා කියන දේවල් ආරක්ෂා කරගන්නට හැකියාව වාසනාව උදා වේවි.
මීළඟට මිථුන ලග්න හිමි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කතා කළොත් ඔබේ රෝගස්ථානයේ නැත්නම් 6 වන භාව අධිපති ග්‍රහයා තවදුරටත් කටක රාශිය තුල නීච වෙමින් ගමන් කරනවා කුජ ග්‍රහයා මාසයේ මුල් සතියක කාලය තුලදී ඒ වගේම තමයි ඔබේ ලග්නාධිපති වශයෙන් ලග්නාධිපති බුධ ග්‍රහයාත් වැයස්ථානගත වෙමින් ගමන් කරනවා මාසයේ මුල් සතියක කාලය. ඊට අමතරව ගුරු ග්‍රහයා ලග්නගත වෙමින් දික් බලව ගමන් කිරීම ඔබට සුබදායක වන නිසා විශේෂයෙන්ම රෝගස්ථානාධිපති සහ ලග්නාධිපතිගේ දුර්වලතාවය යම් තරමකට ඔබට සෞඛ්‍ය ගැටලු මතු කරන්නට හේතු කාරණා යෙදුනත් ලග්නගතව ගුරු ග්‍රහයාගේ ගෝචරය සිද්ධ වන නිසා ඔබට ඒ තරම්ම අයහපත් තත්ත්වයක් වන්නේ නැහැ. කොහොම වුණත් මාසයේ මුල් සතියෙන් පසු 6 වෙන්නාධිපති යහපත් භාවගත වීමකට නියමිතයි. ඒ වගේම ලග්නාධිපති ලග්නයට පැමිණ ස්වක්ෂේත්‍ර බලයකින් එහි ගමන් කිරීමට නියමිතයි. ඒ අනුව මාසයේ ඉදිරියට යනවා සමගම ඔබට ඊටාම යහපත් සුබදායක සෞඛ්‍ය තත්ත්වයක් තමයි පෙන්වන්නේ. එහි තරම් විශාල අභියෝගයක් ගැටලුකාරී තත්ත්වයක් ඉදිරියට ඔබට පෙන්වන්නේ නැහැ. කොහොම වුණත් ඔබට නිදන්ගත රෝගී තත්ත්ව හෝ දිගු කාලීන රෝගී තත්ත්ව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතිනවා නම් එවැනි තත්ත්ව කෙරෙහි වැඩි අවධානය යොමු කරන්න. එවැනි රෝගාබාධ නොසලකා හරින්න එපා කියන එකත් මතක් කරනවා. ඒ වගේම ඔබේ වෛද්‍යවරයා හමු වෙලා නිසි උපදේශ හා නිසි ප්‍රතිකාර වෙත යොමු වෙන්නට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වෙන්නටත් අමතක කරන්නට එපා. ඊට අමතරව වෙනත් රෝගී තත්ත්වයක් නොමැති මිථුන ලග්න හිමි ඔබට එතරම්ම අවාසිදායක ග්‍රහ රටාවක් පවතින්නේ නැහැ. පොදුවේ මිථුන ලග්න හිමි ඔබ සියලු දෙනාටම ඔබේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාසය ඉදිරියට යනවත් සමගම ඊටාම යහපත් තත්ත්වයක් පෙන්වනවා. ඉතින් ඔබට පුළුවන් මේ තත්ත්වය වර්ධනය කරගන්න ඔබේ දිනදා යහපත් ජීවන පුරුදු වර්ධනය කර ගැනීම විශේෂයෙන්ම ඔබ ගන්නා ආහාර සම්බන්ධයෙන් සැලකිලිමත් වීම ඔබ කළ යුතුයි. සෞඛ්‍යදායක සමබල ආහාර රටාවකට හුරු වීම, ඒ වගේම කායික මානසික සුවතාවය ලැබෙන පරිදි යෝග භාවනා ව්‍යායාම කෙරෙහි යොමු වීම, ස්වභාවික පරිසරයේ සමග සුසර වෙමින් කටයුතු කිරීම, ස්වභාවික පරිසරයේ ඇවිදීම මේ ආදී යහපත් ජීවන පුරුදු එදිනෙදා ජීවිතය තුළට ලං කර ගැනීම තුළින් ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ආකාරයට පවත්වාගෙන යාමේ හැකියාව නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම ඔබේ ආදරය සම්බන්ධයෙන් කතා කළොත්, ආදරය, ප්‍රේමය, විවාහය සම්බන්ධයෙන් කතා කළොත් ඔබගේ ආදරේ ප්‍රේමය ගැන කතා කරන පස්වන භාව අධිපතියා වශයෙන් සිකුරු ග්‍රහයා අයස්ථානගතව ගමන් කරනවා මාසය පුරාවටම. මාසයේ අවසන් දින කිහිපයේදී තමයි රාශි මාරු කිරීමක් සිද්ධ වෙන්නේ. එතෙක් ඔබේ ආදරය ප්‍රේමය සම්බන්ධ කතා කරන පස්වැන්නාධිපති සිකුරු ග්‍රහයා අයස්ථානගතව අයස්ථානයේ සිට පස්වැන්න දකිමින් තමයි ගමන් කරන්නේ. ඒකත් සුබදායක තත්ත්වයක් වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහයා ලග්නයේ සිට පස්වැන්න දකිමින් පස්වැන්නට සුබ දෘෂ්ටි එල්ල කරමින් තමන්ගේ ගෝචරය සිද්ධ වෙනවා. ඒ අතරේ අඟහරු ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබගේ පස්වන භාවය වෙත යොමුණත් ඒ මාසයේ මුල් සතියක කාලයෙන් පසු ඉවත් යාමක් සිද්ධ වෙනවා. ඉදිරියට ඔබේ ලග්නාධිපති වශයෙන් බුධ ග්‍රහයා ලග්නයට පැමිණීමත් එහිදී ඔබේ පස්වැන්න දකිමින් ගමන් කිරීමත් සිද්ධ වෙනවා. ඉතින් ඔබට මේ කරුණු කාරණා සියල්ලම සමග ඉදිරියට මාසය ගෙවෙනවා සමගම ඔබට සුළුවෙන් හෝ ඔබේ ආදරය ප්‍රේමය සම්බන්ධ ගැටලුකාරී තත්ත්ව, මතභේදකාරී තත්ත්ව එපාවීම පැවතියා නම් ඒ සියලු තත්ත්ව මගහැරිලා ඔබේ ආදරය ප්‍රේමය සම්බන්ධයෙන් ඊටාම සුබදායක තත්ත්වයක් නිර්මාණය වෙන්නට නියමිතයි. ඉතින් ඒ අනුව මෙතෙක් සම්බන්ධතාවයක් නොමැති මිථුන ලග්න හිමි ඔබටත් මාසයේ මුල් සතියකින් පමණ පසු කාලයේදී ඉතාමත් යහපත් තත්ත්වයක් පවතින ඔබේ නව සම්බන්ධතාවයක් සඳහා යොමු වෙන්නට. විශේෂයෙන් මෙහිදී ඔබට ඔබේ හිත මිතුරන්, වැඩිහිටි පාර්ශවය මේ ආදී සම්බන්ධකම් සහිත ඇතිවෙන ආදරයක් ප්‍රේමයක්
ඔබට මුණ ගැහෙන්නටත් බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඔබගේ කැමැත්ත පරිදි ඔබ තෝරා ගන්නා සම්බන්ධතාවයකට යන්නට මේ මාසය තුල මිථුන ලග්න හිමි ඔබට වාසනාව උදා වෙලා තිබෙනවා. ඒ වගේම දැනට සම්බන්ධතාවයක් පවතින මිථුන ලග්න හිමි ඔබටත් ඔබගේ සම්බන්ධතාවය යහපත් ආකාරයට පවත්වාගෙන යන්නට පුළුවන් ග්‍රහ රටාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉදිරියේදී ඔබට මෙතෙක් පැවති ගැටලුකාරී තත්ත්ව මඟහැරිලා ඔබ දෙදෙනා අතර ආදරය ප්‍රේමය වඩා වර්ධනය වන කාලයක් තියෙනවා. ඉතින් ඉවසීමෙන් කටයුතු කළොත් මාසයේ මුල් සතියකින් පසු කාලය ආදරයේ ප්‍රේමයේ සම්බන්ධයෙන් දැනට සම්බන්ධතාවයක් පවතින මිථුන ලග්න හිමි ඔබටත් ඊටාම යහපත් තත්ත්වයක් පවතින බව මතක් කරන්නට ඕනේ. ඒ වගේම ඔබේ විවාහය ගැන කතා කළොත් විවාහ වෙන්නට බලාපොරොත්තුවෙන් සිටින මිථුන ලග්න හිමි ඔබට විවාහය හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා සුබදායක තත්ත්වයක් පවතිනවා. මෙතෙක් කාලයක් ඔබේ විවාහය සම්බන්ධයෙන් විවාහය හෝ ඒ ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව පැවතියා නම් ඔබේ විවාහක ස්ථානාධිපති වශයෙන් ගුරු ග්‍රහයා වැය ස්ථානයෙන් නික්මිලා දැනට ලග්නගතව ගමන් කරනවා. ඉතින් මේ කාලේ ඔබට විවාහය හා ඒ ආශ්‍රිත කටයුතු සඳහා යහපත් තත්ත්වයක් උදා කරලා දීලා තියෙනවා. ඔබගේ ජන්මපත්‍රයේ ඔබ ගෙවන මහදශා අතුරුදශා කෙරෙහිත් වැඩි අවධානය යොමු කරමින් ඔබට සුදුසු විවාහයක් සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා යොදා ගන්නට පුළුවන්. ඒ වගේම දැනට විවාහ වී සිටින මිථුන ලග්න හිමි ඔබටත් පසුගිය කාලේ පුරාවටම ඔබගේ විවාහක ස්ථානාධිපති වැය ස්ථානයේ ගමන් කිරීම ඒ වගේම ගහරු ග්‍රහයාගේ ලග්නගත වීම මේ ආදී කරුණු කාරණා සමග ඔබේ දැඩි කෝපය ඉක්මන්කාරී බව කලබලයට ගන්නා ලද තීන්දුව තීරණ සමග ඔබේ විවාහයේ ගැටලුකාරී තත්ත්ව මතුවෙන්නට ඇති. දැනටත් ඔබේ විවාහයේ විවාහ ජීවිතයේ ගෘහ ජීවිතය තුළ ගැටලුකාරී තත්ත්ව අර්බුදකාරී තත්ත්ව මතභේදකාරී තත්ත්ව පවතින්නට පුළුවන්. ඉතින් මේ දේවල් විශේෂයෙන් මාසයේ මුල් සතියෙන් පස්සේ කාලයේදී සමනය වීමක් පවතිනවා. ඔබට පුළුවන් ඉදිරියට ඔබේ විවාහකයා සමග ඉතාම ආදරණීයව ආකාරයට ඉතාම සුහදශීලී ආකාරයට කටයුතු කරන්න. විවාහ ජීවිතය තුළ ගෘහ ජීවිතය තුළ මෙතෙක් පැවති ගැටලුකාරී තත්ත්ව ජූනි මාසයේ මුල් සතියෙන් පසු කාලයේ ඉදිරියට පහව යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඔබට පුළුවන් විටින් විට හෝ ඇතිවෙන සුළු සුළු ගැටුම්කාරී තත්ත්ව මගහරවාගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ඔබේ විවාහ ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්නට සැබවින්ම ඔබට විවාහය සාර්ථක කරගන්නට අවශ්‍ය නම් පසුගිය කාලවකවානුවල ඔබට බලපාන ලද බොහෝ ගැටලු මගහරවාගෙන ඔබේ උත්සාහය මත ඔබේ විවාහය සාර්ථක කරගන්නට ඔබේ විවාහකයා සමග ඉතාම සුහදශීලීව කටයුතු කරන්නට හැකි ග්‍රහ රටාවක් නිර්මාණය වී තිබෙන බව ඔබට මතක් කරන්නට අවශ්‍යයි. ඊළඟට ඔබගේ ගමන් බිමන් සම්බන්ධයෙන් කතා කළොත් මිථුන ලග්න හිමි ඔබට ඔබගේ කෙටි ගමන් බිමන් තුළදී මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී තරමක් කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. කොහොම වුණත් ඒ අනුව මාසයේ පුරාවටම ඔබ ඊටාම කල්පනාකාරීව ඔබේ ගමන් බිමන් තුළ නිරත වීමට වග බලා ගත යුතුයි. හදිසිය කෝපය කලබලය මේ ආදී කටයුතු නිසා ඔබේ කෙටි ගමන් බිමන් තුළදී ඔබට ගැටලුකාරී තත්ත්ව මතුවෙන්නට ඉඩ ප්‍රස්තාව නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා හැකිතාක් මාසයේ පුරාවටම ඔබගේ කෙටි ගමන් බිමන් තුළදී ඊටාම කල්පනාකාරීව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඒ වගේම තමයි ඔබ වාහන පදවන මිථුන ලග්න හිමියෙක් නම් කෙටි ගමන් බිමන් තුළදී ඔබේ වාහනයේ වේගය පාලනය කරගන්නට ඊටාම බුද්ධිමත් ආකාරයට මාර්ගය තුළ හැසිරෙන්නට කියන එකත් මතක් කරනවා. ඒ අනුව කටයුතු කළොත් ඔබේ කෙටි ගමන් බිමන් තුළදී තරම්ම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. ඔබේ කළමනාකාරීත්වය මත ඊටාම යහපත් ප්‍රයෝජනවත් ඵලදායී ගමනාන්තයක් සිද්ධ කරගන්නට පුළුවන්. ඔබේ වමනාව මත ඊටාම කල්පනාවෙන් කටයුතු කරන්න කියන එක ඒ නිසා ඔබට මතක් කරනවා. ඔබේ දිගු ගමන් බිමන් සංචාර ගැන කතා කළොත් විශේෂයෙන්ම එහි අධිපති ග්‍රහයා වශයෙන් ශනි ග්‍රහයා ඔබේ ගමන් බිමන් සම්බන්ධ කතා කරන සංචාර ගැන කතා කරන
නමවන භාවයෙන් දෙවැන්න තුල ගමන් කරනවා. ඒක ඔබට සුබදායක තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් ඔබේ නමවන භාවය තුල රාහු ග්‍රහයාගේ ගෝචරය තමයි සිද්ධ වෙන්නේ. ඒ නමුත් ගුරු ග්‍රහයා ලග්නයේ සිට ඔබේ නමවන භාවයේ පස්වන භාවයේ දකිමින් ගමන් කරනවා. ඒ අනුව ඔබට තීක්ෂණ බුද්ධිය වාසනාව ඔබේ කුසල් ශක්තිය වර්ධනය වීම මේ කාලය තුල සිද්ධ වෙන නිසා එහි ඊතරම්ම ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. කොහොම වුණත් ඔබ දිගු දුර ගමන් බිමන් සංචාර තුළදීත් ඊටාම කල්පනාකාරීව වාහනේ පැදවීමට වග බලා ගත යුතුයි. නීත්‍යානුකූලව කටයුතු කිරීමට වග බලා ගත යුතුයි. පොදුවේ සියලුම මිථුන ලග්න හිමි ඔබ පාරේ ගමන් කරන විට මාර්ගයේ ගමන් කරන විට වාහනය පැදවීමේදී මේ සියලු කටයුතු තුළදී නීත්‍යානුකූලව කටයුතු කරන්නට වග බලා ගත යුතුයි. එහෙම නැතුනොත් ඔබට නීතියෙන් දඬුවම් පැමිණවීමේ ඉඩ ප්‍රස්තාවක් මාසයේ මුල් සති 2ක කාලය තුල පවතිනවා. හැකිතාක් කල්පනාකාරීව නීත්‍යානුකූලව කටයුතු කරන්න කියන එක මතක් කරනවා. විදේශ ගමන් සඳහා යන්නට බලාපොරොත්තු වෙන සිටින මිථුන ලග්න හිමි ඔබට යහපත් තත්ත්වයක් තිබෙනවා. ඔබේ විදේශ ගමන් බිමන් සිහින බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන් හැකියාව වාසනාව තිබෙනවා. ඒ නිසා ඔබට පුළුවන් එවැනි කටයුතු තුල නිරත වෙන්නට. ඒ වගේම තමයි දිගුදුර ගමන් සංචාර වන්දනා ගමන් ඒ ආදී සඳහාත් ඔබට යහපත් තත්ත්වයක් තිබෙනවා. කොහොම වුණත් කළමනාකාරීත්වයේ බුද්ධිමත් භාවය කියන එක ඔබට එහිදී ඊටාම විශේෂ වෙන බව මතක් කරන්නට අවශ්‍යයි. ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් විශේෂයෙන්ම පාසල් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් පාසල් අධ්‍යාපනය දක්වා ඉගෙනුම ලබන මිථුන ලග්න හිමි ඔබගේ මිථුන ලග්න හිමි දරුවන්ට ඔබගේ අධ්‍යාපන කටයුතු තුළ සාර්ථකත්වයක් අත්විඳින්නට පුළුවන් ඊටාම වාසනාවන්ත කාලයක් පවතිනවා. ඔබේ අධ්‍යාපනයේ සම්බන්ධ කතා කරන පස්වන භාවයේ අධිපති ග්‍රහයා වශයෙන් සිකුරු ග්‍රහයා අයස්ථානගතව ගමන් කරනවා. ඒ වගේම ලග්නයේ සිට ගුරු ග්‍රහයා ඔබගේ පස්වෙන්න දකිමින් නම වෙන්න දකිමින් ගමන් කරන ඉදී ඔබට හොඳ තීක්ෂණ බුද්ධියක් දක්ෂතාවයේ හැකියාව ඇති කරලා දීලා තියෙනවා. කුසල් ශක්තිය වර්ධනය කරලා දීලා තියෙනවා. ඔබේ අධ්‍යාපන කටයුතු පෙරට වඩා සාර්ථකව ඉදිරියට ගෙන යන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම මාසයේ මුල් සතියෙන් පසු කාලයේදී ඔබට ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සුළු හෝ ගැටලුකාරී තත්ත්ව පවතිනවා නම් ඒ තත්ත්ව මගහැරලා යාවි. පොදුවේ මිථුන ලග්න හිමි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ වගේම මිථුන ලග්න හිමි උසස් අධ්‍යයන ශේෂ්ඨවල නියැලී සිටින ඔබට විශේෂයෙන් PhD මාස්ටර්ස් ඩිප්ලෝමා ඇතුළු ඕනෑම වෘත්තීය ඉලක්කයක් හඹා යන ඔබට ඔබගේ අධ්‍යයන කටයුතු තුළ ඔබේ උනන්දු වමනා උත්සාහය මත ඊටාම සාර්ථකත්වයකට යන්නට පුළුවන් හැකියාව පවතිනවා. අවශ්‍ය වෙන්නේ ඔබේ උනන්දු වමනා පමණයි. ඒ වගේම ඔබේ උසස් නිලධාරීන් සමග ගැටලුකාරී තත්ත්ව ඇති නොවන ආකාරයටත් ඔබ කටයුතු කරන්නට වග බලා ගත යුතුයි. ඔබේ වචනය පාලනය කර ගනිමින් ඔබේ ඉලක්ක කරා යොමු වෙමින් කටයුතු කරන්න කියන එක මතක් කරනවා. ඔබේ අධ්‍යයන ඉලක්ක වෙත ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරමින් ඔබේ පූර්ණ අවධානය සඳහා යොදවමින් කටයුතු කරන්න. එවැනි ඔබේ අධ්‍යයනමය ඔබ විසින් සිදු කළ යුතු අධ්‍යයනමය ව්‍යාපෘති වර්ධනය කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ සුබඵල නෙලා ගන්නට හැකියාව වාසනාව තිබෙනවා. විශේෂයෙන් මාසයේ මුල් සති 2කින් පසු කාලයේදී වඩාත් යහපත් තත්ත්වයක් තිබෙනවා. අවසන් සති 2ේදී මුල් සති 2කට සාපේක්ෂව වර්ධනයක් ඔබට දකින්නට පුළුවන්. සමස්තයක් වශයෙන් ඔබේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන්ුත් මිථුන ලග්න හිමි ඔබට යහපත් තත්ත්වයක් මේ මාසයේදී උදා වෙලා තියෙන බව මතක් කරන්නට අවශ්‍යයි. ඒ වගේම දරුවන් සම්බන්ධයෙන් කතා කළොත් දරුවන් බලාපොරොත්තු වෙන මිථුන ලග්න හිමි මව්වරුන්ට ඔබේ දරුඵල හීන යථාර්ථයක් කරගන්න පුළුවන්, සුබඵල උදා කරගන්නට පුළුවන් යහපත් මාසයක් බව මතක් කරන්නට ඕනේ. තවදුරටත් ඔබේ පුද්ගලික කේන්ද්‍රයේ ඔබගේ වන දශාවිදශාහි ප්‍රතිඵල අනුව ඔබේ ජන්ම කේන්ද්‍රයේ ඔබේ දරුඵල සම්බන්ධ ඔබේ උරුමයන් අනුව මේ தත්ත්වය අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්නට පුළුවන්. ඒ හැර පොදුවේ මිථුන ලග්න හිමි ඔබට ඔබ දරුවන් බලාපොරොත්තුෙන් සිටින මවක් නම් ඔබට ඒ දරුඵල හීන
ඉටු කරගන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම සුළු හෝ ගැටලුකාරී තත්ත්වයක් මුල් සතියක කාලයේ පමණ තිබුණත් ඉන් ඉදිරියට ඔබට ඒ සඳහා යහපත් තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම දරුවන් සිටින මිථුන ලග්න හිමි ඔබටත් ඔබේ දරුවන් සමග ඉතාම ආදරණීයව, ඉතාම සුහදශීලීව කටයුතු කරන්න පුළුවන් සුබඵල උදා වෙන කාලයක් ජූනි මාසය කියන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ දරුවන් සමග ඉතාම ඵලදායක ආකාරයට කටයුතු කරමින් ඔවුන් සමග ඵලදායී ආකාරයට කාලය ගෙවමින් ඊටාම යහපත් තත්ත්වයක් ඔබ හා දරුවන් සම්බන්ධව ඇති කරගන්නට ඒ සඳහා සුදුසු ඊටාම යහපත් කාලයක් ලැබී තිබෙන බව මතක් කරන්නට අවශ්‍යයි.